10 වගේ දේවල්. ඊට පස්සේ කැඩුණු හාල් ටික මැදට තමයි හොඳ හාල් ටික. පිටිපස්සට තමයි ගල් වැලි ටික එකතු වුනේ. අපි අහලා තියෙනවා කාන්තාවන්ගේ පින තියෙන්නේ කුණු මුල්ලේ කියලා. හැබැයි ඒ කුණු මුල්ලේ නන් නෙමෙයි. පිටිපස්සට එකතු වෙන ගල් වැලි අතර තිබිලා මණිකක් වුණත් හම්බෙන්න පුළුවන් කියන චේතනාවෙන් තමයි ඒ කාලේ කිව්වේ කාන්තාවන්ගේ පින තියෙන්නේ කුණු මුල්ලේ කියලා. මේ තියෙන්නේ වක් පෙට්ටියක්. කුඹුරට පැලමුල් ටික අරගෙන යන්න තමයි භාවිතා කරේ. මේ තියෙන්නේ ලාහක්. අපි අහලා තියෙනවා ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ කියලා. මේකේ රඳවන්න තියෙන අපහසුතාවය නිසා තමයි එහෙම කියන්නේ. මේ තියෙන්නේ කුරුණි පෙට්ටියක්. ඒ කාලේ කෑම බීම කැවිලි පෙවිලි දාගෙන යන්න තමයි මේ කුරුණි පෙට්ටිය භාවිතා කළේ. මේ තියෙන්නේ ඒ කාලේ ගෙවිලියෝ දාපු තොප්පියක්. අපි මේකට කියනවා හත්තිය කියලා. හට්ටිය නෙමෙයි හයන්නාත් අයන තියන්නේ යන්න හත්තිය. අදටත් ජපානයේ, වියට්නාමයේ, කාම්බෝජයේ, තායිලන්තයේ වගේ රටවල මේ තොප්පිය භාවිතා කරනවා. අපි බලමු කුස්සිය උපකරණ. මේ තියෙන්නේ ඒ කාලේ ගැමිණිවසක කුස්සියක්. කුස්සියේ තියෙනවා කනසුවානක්, හැලියානක්, දුම්මැස්සක්. අපි දන්නවා දුම්මැස්සේ දාලා අපි කරවල ගොර කසියඹලා වගේ දේවල් වේලලා ආහාර කල් තබා ගත්තා. උඩ කොටසට කියනවා උඩ හල්ලුව. මේ තියෙන්නේ යටි හල්ලුව. ලිපේ අලු ඉවත් කරන කොටස ලිබොක්ක. ලුණු පොල් කට්ටක් තියෙනවා. වටේට මිදෙන ලුණු වලට හිඳි ලුණු කියලා කියනවා. මේ තියෙන්නේ තෙල් පැසක්, පිළිගොට්ටක්, වට්ටියක්, කුල්ලක් එකතු කරගෙන තියෙනවා. පොල් ගාන ආකාරයත් මිරිස් සම්බරන ආකාරයත් එකතු කරලා තියෙනවා. එළියේ තියෙනවා වතුර කලගෙඩි මුණින් නමපු මැස්සක්. ඒකට කියනවා දිය මැස්ස කියලා. ඊට එහා පැත්තේ තියෙනවා වී බිස්සක්. වී ගබඩා කරන්න භාවිතා කරනවා. අපිට කලින් හම්බුනේ අටුවක්. නමුත් අටුවක් හදන්නේ නිවසක් ඇතුලේ, වී බිස්සක් හදන්නේ නිවසින් එළියේ. මේ වී බිස්සට මුල්ම වී ටික තැම්පත් කරන්නේ ගැබ්බර සිරියාවක්. ඒ කියන්නේ කුළුඳුල් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් ඒ ශාස්ත්‍රීයත්වය වෙනුවෙන්. අපි බලමු ආරච්චි මහත්තයාගේ නිවස. මේ තියෙන්නේ ආරච්චි මහත්තයාගේ නිවස. ආරච්චි මහත්තයාට පුළුවන් මේ විදිහට වහලේ ඩුළු සෙවිලි කරන්න, සුදුහුණු ගන්න, බිමට සිමෙන්ති ආදිය දාගන්න. ආරච්චි මහත්තයාගේ නිවසේ තිබ්බ ගෘහ භාණ්ඩ කීපයක් එකතු කරගෙන තියෙනවා. හාන්සි පුටු, කවිච්චි, සේසත්, මුරායිද, ගෝණාන් තට්ටු වගේ දේවල්. මේ තියෙන්නේ කනප්පුවක්. කනප්පුවට අත තියාගෙන ඉන්නේ මැණිකේ. ඒ කාලේ මැණිකලාට විතරයි මේ විදිහට මාල වලලු දාලා ගාම්භීරව අඳින්න පළඳින්න පුළුවන්කම තිබුණේ. මේ මැණිකේ බලාගෙන ඉන්නේ අර ආරච්චි මහත්තයා පිට වෙලා යන දිහා. ආරච්චි මහත්තයා පිට වෙලා යන්නේ රාජකාරියට. පිනා තමයි තල් ගොට්ටකුත් අල්ලගෙන පිටිපස්සෙන් යන්නේ. ආරච්චි මහත්තයා යන්නේ නිකන් නෙමෙයි, වරදක් කරපු කෙනෙකුට දඬුවමකුත් දීලා. ඒ තමයි දඬු කඳේ ගහලා. මේ තියෙන්නේ දඬු කඳක්. දීපතුරු දෙකක් අතර කකුල් හිර කරලා මෙයා මේ විදිහට තදා උවේ වාඩි කරවනවා. ඊට පස්සේ මෙයාගේ ඇඟට දිමිගොටු කහමිලියා වගේ දේවලුත් කඩලා දාලා දඬුවම තව වැඩි කරනවා. අවුව වැස්ස කියලා මෙයා මෙතනින් ඉවත් කරන්නේ නෑ. දඬුවමේ කාල සීමාව අවසන් වෙනකම් මේ විදිහටම වාඩි කරවලා තියෙනවා. ඒ තමයි ඒ කාලේ පැරණි දඬුවම් ක්‍රමයක්. අපිට ඉදිරියෙන් තියෙනවා තිඹිරි ගයක්. එහෙම නැත්නම් කළුවර ගයක්. ඒ කාලේ අද කාලේ වගේ රෝහල් පහසුකම් නැහැ. දරුවන් ලැබුණේ නිවෙස් තුල වින්න බුවම්මාරේ දිනෙන් දන කට්ටාල වෙදරාලායි කියන අය එකතු වෙලා ඒ කාර්ය සිද්ධ කරගත්ත ආකාරය. අපි බලමු සරදියේ ලකුණු ඉගෙන ගත්ත හැටි. හේවරට එන්නවුවා. සරදියල් බෙලිගම්මන පන්සලෙන් වගේම ඉලුග්ගොඩ පන්සලෙනුත් අකුරු ඉගෙන ගත්තා. මේ තියෙන ඉලුග්ගොඩ පන්සලේ අකුරු ඉගෙන ගත්ත අවස්ථාවක්. වැලිපිල්ල තමයි අකුරු ලියන්න භාවිතා කරේ. ස්වාමීන් වහන්සේ ළඟම ඉන්නවා ආරච්චි මහත්තයාගේ මල්ලිගේ පුතා උක්කුබණ්ඩා. තුන්වෙනි යට ඉන්නවා සරදියල්. උක්කුබණ්ඩා කියලා කියන්නේ ගමේ පෝසත් කෙනෙක්ගේ දරුවෙක්. සරදියල් කියලා කියන්නේ ගමේ කරත්තකාරයෙක්ගේ දරුවෙක්. මේ පෝසත් අයගේ දරුවෝ කැමති නෑ අර දුප්පත් අයගේ දරුවොත් එක්ක එකට ඉගෙන ගන්න. මෙයාලා නිතරම රණ්ඩු ඇති කරගත්තා. මෙහෙම ඇතිවෙච්ච රණ්ඩුවකදී අර සරදියල් ගහපු පාරකට අර උක්කුබණ්ඩාගේ ඔළුව පැලෙනවා. උක්කුබණ්ඩා ගෙදර ගිහින් ආරච්චි මහත්තයාට කියනවා සරදියල් ගලකින් ගහලා මගේ ඔළුව පැලුවා කියලා. කේන්ති ගිය ආරච්චි මහත්තයා සරදියල්ට විරුද්ධව පැමිණිල්ලක් දානවා. හැබැයි බොරු චෝදනාවකුත් එක්ක. උක්කුබණ්ඩාගේ ඉනේ තිබ්බ රිදී හවඩිය හොරකම් කළා කියලා. අවසානයේ අවුරුදු 12ක් වගේ පුංචි වයසකදී සරදියල්ට සිද්ධ වෙනවා මුලින්ම හිරේට යන්න. පහලින් එකතු කරගෙන තියෙන්නේ සරදියල් හිරේට ගිය අවස්ථාව. සරදියල් මෙතනින් නිදහස් වෙලා එළියට එනවා. නමුත් සරදියල්ගේ ජීවිතය වෙනස්ම පැත්තකට යොමු වෙනවා. අපි බලමු ඉදිරියට ගිහින් සරදියල්ගේ ජීවිතය කොහොමද වෙනස් වුනේ කියලා.
මේ තියෙන්නේ කුඹුරු යාය. මේ කුඹුරු යාය සකස් කරගෙන තියෙන්නේ පඩි පෙළක ආකාරයට මේකට කියන